මොලි ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් ෆෝන් එක රින් වුණා. හෙලෝ. මොලි හුස්මක් අටක් ගන්න නැතිවම උත්තර දුන්නා. කෙල්ලේ ඔයාගේ කාඩ් එක නම් හරිම ලස්සනයි. ඊයේ ඔයාගේ තාත්තා ඒක මට දුන්නම මම හිතුවේ ඒක ගැනම විතරයි. බීසීයේ ඔයා දැන් රෙගියුලර් රූම් එකේද ඉන්නේ? මට සතුටුයි සීයා එකට සතුටු වෙච්ච එක ගැන. ඔව් ඔයා මේ ඒක හදලා තියෙන්නේ මං ආසම ෆුට්බෝල් මැච් එකේ හිටපු රටවල් වල පාටින්. ඒක තමයි මං දැකපු ලස්සනම කාඩ් එක. සීයා අපෝ ගෙදර ආවම මාත් එක්ක ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයි නේද? ටික කාලයකට නම් බැරි වෙයි කෙල්ලේ. ඒගොල්ලෝ මට කිව්වා රෙස්ට් කරන්න කියලා. ඒත් මං කියන්නම් අපිත් දෙන්නටම කරන්න පුළුවන් දෙයක්. මොකද්ද? අපි බිස්කට් හදමු. මොලේ පුදුම වුණා. සීයට බිස්කට් හදන්න පුළුවන්ද? ඔව්. හැබැයි මං හදන්නේ පීනට් බටර් දාපු බිස්කට්. වව්! පිරිමි කෙනෙක් බිස්කට් හදනවා? ඇයි? නෑ මං හිතුවේ අම්මලා විතරයි බිස්කට් හදන්නේ කියලා. කෙල්ලේ මේ අහන්නකෝ. ලෝකේ ඉන්න සමහර හොඳම චෙෆ්ලා පිරිමි අය. එයාලට කියන්නේ මාස්ටර් චෙෆ්ස්ලා කියලා. නෑ බොරු නෙමෙයිනේ. ඉතින් ගෑනු ළමයින්ට ෆුට්බෝල් ගහන්න පුළුවන් නම් පිරිමි අයට උයන්න බැරි මොකද? බිස්කට් හදන්න බැරි මොකද? බ්‍රීව්සිය උපක්‍රමශීලීව ඇහුවා. මොලි hina වුණා. සීයා මාව එතනදී අල්ලගත්තා. මොලි කිව්වා. ඇයි සීයා ඔයා ඉතින් අම්මට ඔක කියන්නේ නැත්තේ? අම්මා හිතන්නේ සීයට කන්න දෙයක් නැතුව ගෙදර දුක් විඳිනවා කියලා. ඉතින් අම්මා සීයට බිස්කට් හදලා දෙනවා. මම මෝඩ නෑ කෙල්ලේ. ඔයාගේ අම්මගේ කෑම මාර රහයි. දැන් මට කරදර කරන්න එපා. මේ වයසක මිනිස්සුන්ට විවේක ගන්න ඕනේ. මොලි ෆෝන් එක තියලා hina වුණා. ඊළඟ සතිය දන්නේම නැතුව ඉගිල්ලිලා යනවා වගේ. හැම දවසකම මොලිගේ ෆුට්බෝල් ප්‍රැක්ටිස් වලිනුයි හෝම්වර්ක් වලිනුයි පිරීලා. ඒ අතරේ බ්‍රීව්සිය ගෙදර ආවා. මොලි කොලිනුයි හිතපු නැති තරම් හොඳට හිටියා. කොලින් ගෙදර ඉන්න හැම වෙලාවකම එයත් එක්ක සතුටින් ඉන්න එක හරිම ලේසි. එයාව එකඟ කරගන්න ඒ වගේම ලේසි. මොකද එයා ගොඩක් වෙලාවට ඉන්නේ එක එක හීන බල බල. එයා ගොඩක් වෙලාවට මයික් එක්ක ෆෝන් එකෙන් කතා කළා. මොලිට ඒව තේරුනේ නැහැ. ඒත් එයාව ප්‍රශ්න කරන්න ගියෙත් නැහැ. එයා ගොඩාක් සතුටු වුණා කොලින් පුරුදු විදිහටම හැම පොඩි දෙයකටම එයාගේ ඇඟට කඩාපයින්නේ නැති එකට. බ්‍රීව්සියා දුර්වල වුණත් එයා ආයෙම පරණ විදිහටම ගෙදර. බ්‍රීව්සියාගේ ස්තෝප්පුවේ වාඩි වෙලා මොලිත් එක්ක ෆුට්බෝල් ගැන ගොඩාක් දේවල් කතා කළා. එයාට තාමත් බෝලේ අල්ලන්න විසික් කරන්න අමාරුයි. ඒත් එයා මොලේට ගොඩාක් ට්‍රික්ස් ඉගෙනුවා. එක දවසක් සීයා කල්පනාකාරීව මෙන්න මෙහෙම කිව්වා. මං හිතන්නේ අපි වැරදි කෙල්ලේ. සමහර විට මම ඔයාව මේ දෙයට උනන්දු කරන්නේ නැතිව ඉන්න තිබ්බා. ඒක මුලදී හරිම විනෝදජනකයි තමයි. ඒත් මං හිතන්නේ ඔයා මේ රැවටිල්ල ලොකු කරදරයක් වෙන්න කලින් නතර කරන එක හොඳයි. දැන් බෑ. පරක්කු වැඩි ඒකට. මොලි කිව්වා. මට දැන් කියන්න බෑ මේ මම කියලා. මම එයාලට කියන්නෙත් නෑ. මොලි එතනින්ම කතාව වෙනස් කළා. පළවෙනි මැච් එකට කලින් දවසේ රෑ මොලි හරිම නොසන්සුන්ව කාමරේ වටේ ඇවිද්දා. එයා ඇඳේ මුණින් අතට හාන්සි වෙලා හිටියා. ඊට පස්සේ උඩ පැන්නා. ඊට පස්සේ එයාගේ ඇඳුම් වල රැලි හැදුවා. එයා එයාගේ ලයිබ්‍රරි පොත් තුනක් බිම දැම්මා. ඒවා හින්දා හරන මේස් රෙදි කූඩට දැම්මා. ආයෙත් ඇඳේ මහාන්සි වුණා. කොලින්ට මේ මුකුත් අදාහ ගන්න බැරුව එයා මොලි දිහා බලාගෙන හිටියා. "ඒයි, ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ?" එයා ඇහුවා. "මන් දන්නේ නෑ. ඒත් මගේ ඇඟ ඇතුලෙන් දඟලනවා වගේ." මෙන්න. ඔයාගේ නියපොතු පාට කරගන්න." කොලින් එයාගේ තද රතු කියුටෙක්ස් එක දෙන ගමන් කිව්වා.
ඒක හැම තිස්සෙම මාව සංසුන් කරනවා. මොළි යාගේ ඇඟිලි දිහා බැලුවා. ඒවා බාගෙට කාලා ගොරෝසුත් වෙලා. තැන්ක්ස්. ඒත් මට මේවා ගාන්න බෑනේ. හිට මැච් එක මතකද? එහෙනම් ඔයාගේ කකුලේ ඇඟිලි වල ගා ගන්න. ඒවා කාටවත් පේන්නේ නෑනේ. ලා ඇඟිලි වල ගාන්න පටන් ගත්තා. එයාගේ අත හෙලුනේ නම් නෑ. එයා නියපොතු වල වගේම ඇඟිලි වලත් ගෑවා. ඒක ඇත්තටම එයාව සංසුන් කළා. මොලීට හෙට මැච් එක එනකම් ඉවසිල්ලක් නෑ. ඒත් එයා බයයි. එයා හිතුවා පළවෙනි මැච් එක ඉවර නම් කියලා. එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ. හෙට මේ වෙලාවෙදී මැච් එක ඉවරයි. මොලි ලොකු හුස්මක් අරගෙන කියුටෙක්ස් එක පැත්තකින් තිබ්බා.